පළවෙනි එක තමයි ඉගෙන ගන්න කියන කාරණාව. ඒකේ හොඳ දෙයක් තියෙනවා. ඔව්. ඉගෙන ගන්න දේවල් එයාලගෙන් ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි ඉගෙන ගන්න තියෙන වැදගත්ම දේ කොහොමද ව්‍යසනයක් දේශපාලනික වාසියකට හරවගන්නේ කියලා එයාලගෙන් ඉගෙන ගන්න එක වටිනවා ඊළඟට ආණ්ඩුවක් ගන්න අයට. මම එහෙම කියන්නේ කොවිඩ් කාල සීමාව ලෝකයේම කොවිඩ් අර්බුදයකට ගියපු වෙලාවේ ලෝකයේ බෙහෙතක් හොයාගෙන නැති රෝගයක් ආපු වෙලාවක ලෝකෙම හොයන වෙලාවක මොකද්ද කරන්න කියලා ලෝකෙටම උත්තරයක් නැතුව තියෙන මොහොතක මේ අයගේ විපක්ෂ භූමිකාව ජනතාව මතක් කළා නම් බලා ගන්න පුළුවන් කොහොමද විපක්ෂයක් විදිහට ව්‍යසනයකදී බලය ලබා ගැනීම උදෙසා දේශපාලනය කරන්න කියලා. ඒක ඇත්ත ඉගෙන ගන්න ඕනේ. හේතුව ව්‍යසනයකදී මම දා පාර්ලිමේන්තුවේදී මේක කිව්වා ව්‍යසනයකදී ඊළඟට එන ආර්ථික අර්බුදය සමනය කරගන්න වෙනුවට පුළුවන් තරම් ඒ ව්‍යසනය පැත්තට රට ගෙන යාම උදෙසා කොහොමද පක්ෂයක් ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා එයාලා ඉගෙන ගන්න ඕනේ තමයි. ඒ මොහොතේදී ඕන තරම් කියන්නේ ඕන තරම් උදාහරණයක් කියන්නේ ඕන තරම් උදාහරණ එකක් කියන්නම්. ඒ වෙලාවේ ආපු ප්‍රධාන අර්බුදය තමයි ලෝකයේම ව්‍යසනයට යන වෙලාවේ අපිට ආවා ඩොලර් අර්බුදයක්. ලංකාවේ ඩොලර් අර්බුදය සමනය කරගන්න මේ මොහොතේ සිස්ටම් එකක් ලෙස දුවපු එකම එක තමයි ගාමන්ට් ෆැක්ටරි ටික. ඕන තරම් ඔය පක්ෂයේ අය മന്ത്രിවරු හෝ ඒවකට മന്ത്രിවරුත් නෙවෙයි ගාමන්ට් ෆැක්ටරි ටික ඒ වෙලාවේ වහන්න දරපු උත්සාහය තමයි විපක්ෂ භූමිකාවේ මොහොතේදී. අපි නෙමෙයි ඒතරත් ආණ්ඩුව කළේ. ඒතර මේ මොහොතේදී මේ වගේ ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරුව දඟලන වෙලාවක ඒ වෙලාවේ පොඩ්ඩක් ප්‍රශ්න ගන්න පුළුවන් නේ චතුර. නිශ්චිත ලෙස කියන්නකෝ ගාමන්ට් ෆැක්ටරි වහන්න හැදුවේ කොතනද කවුද කොහෙද කියලා? වසන්ත සමරසිංහ දැන් ඉන්න ඇමතිතුමා කොහෙද? නිශ්චිතව කියන ගාමන්ට් එකත් එක්ක. ගාමන්ට් ෆැක්ටරිස් ටික වහන්න ඕනේ වැහුවේ නැත්තම් මේ කොවිඩ් එක ගමට යනවා කියලා මම දැක්කා යා කියන වීඩියෝස්. මම දැක්කා වෙන කවුරුවත් කියපේ ගන්නේ මම දැක්කා. ඔබ කියන්නේ එහෙම කිව්වේ නෑ කියලාද? නැත්නම් නෑ කියන්නේ. එහෙම කිව්වේ නෑ. කිව්වද නැද්ද? කිව්වේ නෑ. ආයේ එච්චරයි. හරි. ඒක ජනතාවට පුළුවන් ඒ කාරණාව පිළිබඳව බලන්න. මම දැත්ත කියන්නේ මෙතුමා දැත්ත කියන්නේ කවුද දැත්ත කියන්නේ කියලා බලන්න පුළුවන්.